සීන් එකකුත් තියෙනවා මේ අස්සෙන්. ඔව්. නෑ. මේ හුකනවා කැරි සද්ද බද්දත් ඇහෙනවා බං හතර වටෙන්ම. නෑ උඹ එන්න ඕනේ නෑ. උඹ ආවත් දැන් කොහමද මං උඹව ගෙන්නන්නේ කියනකො මම ලොකේෂන් එකකට උඹට එවන්නේ කොහමද? මෙතන පෙන්නන්නේ නෑ තන. හරි නෑ ගෙදර උන්ට කියන්න එපා දැම්ම. මම උඹට මැසේජ් එකක් දාන්න හිටහන්කෝ. නෑ මම රෙකෝඩ් එකක් දාලා තියෙන්නේ. මොකක් හරි හදිසියක් වුණ පෙන්නන්න. ඔව්. හරි මම උඹට තව හිටහන්කෝ. හිටහන් වෙලාවක. 4:42යිනේ මේ උඹ මට 4:50 වගේ. ඔව් 4:50 විනාඩි 10ක උඹ ඔය ගෙදරින් යන්න කලින් මට කෝල් එකක් දානවද? මේ කෝල් එක බිසි වෙන්නොත් මචං මේ මැසේජ් එක තියපන් මං ජනික දැක්කොත් ගන්න. ඔව් හුත්තු ෆෝන් දෙකම තියෙනවා. දෙකම තිබ්බට එකක සල්ලි නෑනේ දන්නවනේ. ඒකෙන් අර මැප් එක ඒ ටික විතරනේ කරන්නේ. ඔව්. හරි දැන් මේ වීඩියෝ එකේ තැනකදී ඩිසෝටඩ් වොයිස් එකක් ඇහෙන්න තියෙනවා. මේක ලාවට ඇහුණත් මොකක් හරි දෙයක් කියනවා වගේ රෙකෝඩ් වෙලා තියෙනවා. මෙතනදී මේ බෝයිගේ අවධානයත් මෙතෙන්ට යනවා කියලා පේන්න තියෙනවා. ටික වෙලාවකට පස්සේ මේ බෝයි වැටෙන්න යනවා. හරියට නිකන් නාදුරන කවුරු හරි එයාව තල්ලු කරා වගේ. මේ හැම දෙයක්ම තවත් පිස්සු හැදෙන්න ගන්නේ මේ ඊළඟ වීඩියෝ ක්ලිප්ස් ටිකත් එක්කයි. මචං රයිඩ් දුවන කොල්ලන්ටරන් කියන්නේ වගේ අම්මු පාන්දර දාන එක හැම වෙලකට මුල ගන්න මොකට මොකද සල්ලි නැතුව නෙමෙයි මෙන්න මේ ලොකේෂන් එකට මේ විදිහට මම කලින් එන්න ඇවිල්ලා තමයි මට කිලෝ ගන්න. මොකද කියන්නේ මම මේකට කලින් ඇවිල්ලා මචං මට මේ ප්ලේස් එක හොයාගන්න ඕන මට සිග්නල් ඩ්‍රොප් කළා මම මොනකෝ ගියා. මචං මට අද සෙට්ලා දෙන්නේ ඒ ලොකේෂන් එකම තමයි හරි කාලකන්ණි මට ආතල්ලයක් දෙනවා වෙන්න පුළුවන්. මට නම් මොකද හිතා ගන්න බෑ මේ යමු කැලේ මේ යමු පාන්දර. දැන් 5යි ගානයි දැන් වෙලාව. උඹලට මට කියන්න තියෙන්නේ මේ වගේ යමු පාන්දර දාන්න එක හැරයක්වත් ගන්න එපා. එච්චර මට මොකද කියන්නේ. දැන් මෙන්න මේ වීඩියෝ එකෙන් තමයි හැම දෙයක්ම කන්ෆියුස් වෙන්න ගන්නේ. පාන්දර මේක රෙකෝඩ් කරන කෙනා විතරක් නම් මෙතන හිටියේ. මේ කවුද? වීඩියෝ එකේ හෙල්මට් එක වැටෙන්න කලින් කැමරා එක පෑන් වෙද්දි මිනිස්සෙක්ට සමාන හැඩරුවක් ගන්න දෙයක් මෙතන කැප්චර් වෙලා තියෙනවා. හරි. පැරනෝමල් දේවල් වලින් පැත්තකට ගිහින් අපි හිතමුකෝ මේ ඉන්නේ මිනිස්සෙක් කියලා. එහෙම වුණොත් මේක කොච්චර ෂොකින්ග්ද? හැබැයි තව එක ඩීටේල් එකක් නිසා මේ ඉන්නේ මිනිස්සෙක් නෙවෙයි කියලා අනාවරණය වෙනවා. කලින් වීඩියෝ එකේදී මේ බෝයි රෙකෝඩ් කරන ගමන් වැටුණු සීන් එක රෙකෝඩ් වෙන්නේ එයාගේ ෆෝන් එකේ විතරක් නෙවෙයි. එයාගේ බයික් එකේ ඉස්සරහා ගහලා තියෙන මිනි කැම් එකෙත් අමුතුම දෙයක් රෙකෝඩ් වෙනවා. හොඳ අවධානයෙන් මේ ක්ලිප් එක බලන්න. රෙකෝඩ් කරන කෙනා වැටෙද්දි එතන කවුරුත් නැහැ. හරියට නිකන් නොපෙනෙන දෙයක් එයාව තල්ලු කරා වගේ. මේ වීඩියෝස් වල කැප්චර් වුණ දේවල් එක්ක මේක ගොඩක් කලබලකාරී වීඩියෝ එකක් වෙනවා. මේ බෝයිට මෙතනින් පස්සේ මොකක්ද වුනේ කියන්න කිසිම විස්තරයක් අපි දන්නේ නැහැ. මේ සිද්ධිය ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න.